ගිගුම් දෙන දුමාරය. ඔයාලා දන්නවද මොකද්ද මේ ගිගුම් දෙන දුමාරය කියලා කියන්නේ කියලා? අහස උසට නැගෙන ඝන මීදුම වගේම අවට වසි වනාන්තරයේ පුරා දෝම්කාර දෙන මහා ශබ්දයේ හින්දා මෙන්න මේ නමින් හඳුන්වන දිය ඇල්ලක් තියෙනවා. ඔයාලා දන්නවද ඒ මොකද්ද කියලා? ඒ තමයි වික්ටෝරියා දිය ඇල්ල. ඉතින් සාදරයෙන් පිළිගන්නවා දැනුම පිපාසිතයන්ව මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ වික්ටෝරියා දිය ඇල්ල. එහෙමත් නැත්නම් ගිගුම් දෙන දුමාරය ගැන. මේක පෘථිවියේ තියෙන මනස්කාන්ත ස්වභාවික අසිරියන්ගෙන් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. සැම්බියාව සහ සිම්බාබ්වේ අතර පිහිටලා තියෙන සැම්බේසි නදිය මත පිහිටලා තියෙන මේ දැවැන්ත දිය ඇල්ලේ හඬ සතපුම් ගණනාවක ඈත ඉඳලා උනත් අහගන්න පුළුවන්. මේකට දේශීයව ව්‍යවහාර වෙන නම මොසි ඔවාටුන්යා. ඒකේ තේරුම ගිගුම් දෙන දුමාරය. වික්ටෝරියා දිය ඇල්ල කියලා කියන්නේ ලෝකයේ උසම දිය ඇල්ල නෙවෙයි. හැබැයි ඒක වෝටර්ෆෝල් කර්ඩන් විදිහට හඳුන්වනවා. මේක කිලෝමීටර් 1.7ක් වගේ පළලකින් යුක්තයි. ඒ වගේම මීටර් 108ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට මේක ඇදහැලෙනවා. පෙබරවාරි මාසේ ඉඳලා මැයි මාසේ අතර කාලයේදී සැම්බේසි නදිය පිටාර ගලනකොට හැම තප්පරයකටම ජලය ලීටර් මිලියන ගාණක් මේ අද්දරින් පහළට කඩා හැලෙනවා. මේ ප්‍රබල ජල පහරින් ඇතිවන මීදුම මීටර් 400කට වඩා ඉහළට විහිදෙන හින්දා මේ අවට වනාන්තරයට ස්වභාවික වර්ෂාවක් ලබා දෙනවා. මේ දිය ඇල්ල 1855 දී ස්කොට්ලන්ත ජාතික ගවේෂක ඩේවිඩ් ලිවින්ස්ටන් විසින් බටහිර ලෝකයට හඳුන්වා දුන්නා. එයා බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රජුන සිහිපත් වෙන්න මේකට වික්ටෝරියා දිය ඇල්ල විදිහට නම් කරා. කොහොම වුණත් ලිවින්ස්ටන් පැමිණෙන්න බොහෝ කාලයකට කලින් ඉඳලම දේශීය අප්‍රිකානු ප්‍රජාවන් මේ ස්ථානය ගැන දැනගෙන ඉඳලා තියෙනවා. එයාලට මේක නිකම්ම දිය ඇල්ලක් විතරක් නෙවෙයි. ගැඹුරු සංස්කෘතික වටිනාකමක් තියෙන පූජනීය ස්ථානයක්. වික්ටෝරියා දිය ඇල්ල අසල මාවත දිගේ ඇවිදින එක සංචාරකයන්ට අමුතුම අත්දැකීමක්. එයාලගේ හැමට දැනෙන සිසිල් මීදුම වගේම ප්‍රපාතයට ඇදහැලෙන ජලයේ ගිගුරුමත් අත්විඳින්න පුළුවන්. ඉර පායන දවස්වලට මීදුම අතරින් ලස්සන දේදුණු මතුවෙනවා. ඉතින් වසරේ ඇතැම් කාලවලදී හඳ එළිය මීදුම මත පතිත වෙලා ඇතිවෙන දුර්ලභ චන්ද්‍ර දේදුන්නක් පවා රාත්‍රී කාලයේ දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ දිය ඇල්ල අවට ප්‍රදේශය වනජීවීන්ගෙන් පොහොසත්. අවට තියෙන වනාන්තරය සහ ජාතික උද්‍යාන අලි ඇතුන් මීහරක් වඳුරන් වගේම විවිධ පක්ෂීන්ගෙත් නිවහනක්. වික්ටෝරියා දිය ඇල්ල ඒකේ ස්වභාවික සුන්දරත්වය වගේම භූවිද්‍යාත්මක වැදගත්කම හින්දා යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් විදියට පිළිගෙන තියෙනවා. ඉතින් ඒ හින්දම වික්ටෝරියා දිය ඇල්ල ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ස්වභාවික අසිරියක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ තමයි හරිම අපූරු වික්ටෝරියා ඇල්ලේ කතාව. ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.